අනියම් ප්‍රසාරණය. හරිද? ඔයි නාවෙන්නේ හරි. අහන්නකෝ. දැන් අය පුතාලා මේ ඔය කාටුන් එහෙම බලනකොට උඹලා සමහරවිට කාටුන් වලින් එහෙම ගන්න තියෙන පුතා ඔය භෞතික විද්‍යා සංකල්ප ගන්නෙ නේ. කාටුන් එකක් බලන්න ඕන. දැන් භෞතික විද්‍යාව ඉගෙන ගන්න දරුවෝ විදිහට කාටුන් එකක් බැලුවත් නිකන් ඒ ලයින් එකෙන් බලන්න ඕන. දැන් අයිස් ඒජ් බලලා තියෙනවද? අයිස් ඒජ්. ආවනේ 4ද 3ද 4ද එහෙම ආවනේ නේ ගොඩක් ආවා. අයියෝ දන්නවා හරි. දැන් අයිස් ඒජ් එකේ අර එක සීන් එක තියෙන්නේ මේ අයිස් දිය වෙන්න පටන්ගෙන මැමැත්ලා සත්තු ඔක්කොම ටික වෙන පැත්තකට යනවා. ඒ යනකොට මතකද සීන් එකක් වෙනවා. දැන් මැමැත් එහෙම අර අයිස් තට්ටුවක් උඩින් යනකොට මේ යන්නේ ලොකු මේ මුහුදේම කොටසකින් යන්නේ. මේ යට මෝරු පීනනවා. අයිස් තට්ටු උඩ මැමැත් යනකොට යට මෝරු පීනනවා. අර ඒකර මුචස් ගාලා ඇතුළට එහෙම හිටින්නේ. නේ? අර දල දෙකේ මෙහෙම මෝරගේ කට ඇරිලා මතකද? ඉර වෙලා එහෙම ඉන්න සීන් එකක් තියෙනවා. ඒතර ඒකේ ඕගලන්ට කවදාවත් හිතුන්නේ නැද්ද ඕක බලද්දී දැන් සීත කාලගුණයක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් කොච්චරක් විතර සීතද මේ පැතිවල? ඔර උතුරු යුරෝපීය රටවල් ඔය ආක්ටික් ඇන්ටාර්ක්ටික් පැතිවල සීත කාලගුණය කියන්නේ සෙල්සියස් කීයක් වගේ? මෙතන මේ AC එක සෙල්සියස් අංශක 24 දාපුවා උඹලා කියන හැම බිරිස්ස අවසර කියලා. එහෙ තියන්නේ එහෙම නෙවෙයි ඈ. ඔය නුවරඑළියට ගියොත් උපරිම සාමාන්‍යයෙන් කීයද? 14ක් 15ක් 10න් එහාට යන්නේ නැහැ. බොහොම කලාතුරකින් යන්නේ. එහෙ ඍණ 30යි ඍණ 40යි එහෙම තියෙන්නේ ආයේ. ඔය ජලය අයිස් බවට පත් වෙන උෂ්ණත්වයක් තියෙනවා. හිමාංකේ නැත්නම් අනිත් පැත්තට ද්‍රවාංකෙත් කියනවා. කීයද? සෙල්සියස් අංශක 0. ඒ කියන්නේ සෙල්සියස් අංශක 0ේදී අයිස් නැත්නම් ජලය අයිස් බවට පත් වෙනවා සීතල කරන් යද්දී. එහෙනම් අය දරුවෝ ඔය සීත කාල ගුණයක් තියෙන ඔය උතුරු යුරෝපීය රටක සාගරයේ මහ මුහුදේ කොටසක් වේවා වැවක් පොකුණක් ඔයක් මොකක් හෝ ජලයේ තියෙන තැනක ජලයේ තියෙන්න බෑනේ. මොනවද තියෙන්න ඕන? අයිස් තියෙන්න ඕන. නේ? දැන් ඔය වීඩියෝ වල YouTube එකේ අර මේ ඔය ෂෙයා වෙනවා මම හිතක මම දකිනවා වීඩියෝස් එහෙම නම් තියෙනවා ඔය ටැප් එකක් කරපු ගමන් මේ පැතිවල වතුර වැටිලා හැම ස්ට්‍රක් වෙනවා අයිස් කැටයක් වෙනවා. ආයෙ තට්ටුවක් දාපුවම මේක ගැලවෙනවා ආයෙ වතුර වැටෙනවා. ඒ කියන්නේ එහෙම වෙනවා. නේද? ටැප් එකේ අයිස් කැටෙන්නේ. නේ? හරි ඒ ටික එකතු කරලා හීටර් එකක් ගහලා උණු කරලා හරි බීවා ගියහන්. ඔතන වෙන ප්‍රශ්නයක් තියෙනවනේ. දැන් මේ පැතිවල තියෙනවා ලොකු විලක් ජලාශය පොකුණක් තියෙනවා නැත්තම්. සීත කාල ගුණය එනකොට මේක සම්පූර්ණ ෆ්‍රීස් වෙලා මිදෙනවා අයිස් කුට්ටියක් දැන්. මාළු ඉන්න ඇතුලේ ඔහොම රිවර්ට් වෙලා. දැන් ඒ ඉන්නේ කිව්වට හිතනවා නිකන් මාළුවෙක් බෙදලා කෑවොත් මොකද කියලා මූ අර ගස් කපන කීයටක්වත් අරන් ගිහිල්ලා හරි අයිස් කුට්ටියක් කපාන් එනවා මාළුවා ඉන්නවා ASCII රිවර්ට් වෙලා මිටියෙන් ගැහුවා කැඩුවා හොඳ අලුත් මාළුවානේ ෆ්‍රීස් වෙලානේ ඉන්නේ බෙදලා ගන්නවා. සීත කාල ගුණ ඉවර වෙනකොට ආයේ ජලජ ජීවි නානයනය කරන්න ඕනේ. ඇයි ඔක්කොම බං අයිස් වෙලා මැරිලානේ. එහෙම වෙනවද? නෑනේ අර අයිස් ඒජ් එකේ තියෙන්නේ. මැමත් එහෙම උඩ වෙවුලා අර හිමේ යනකොට අයිස් තට්ටු උඩ යනකොට ආ චූන් එකේ මෝරු පීන ඉන්න වතුර ASCII. ඒ කියන්නේ ජලයේ පහළ ද්‍රව ජලයේ තියෙනකොට මේ සීත කාල ගුණයක් තියෙන කාලේ උඩ ඒක මිලිමීටර් සෙන්ටිමීටර් නෙවෙයි පුතා. අඩි ගණන් උස අයිස් තටු මිදෙනවා. ඇයි ඕක කොහොම වෙන්නේ? ඒ කියන්නේ සම්පූර්ණ ජලය පරිමාවම අයිස් කුට්ටියක් නොවි යට ජලය තියෙද්දී උඩ පමණක් අයිස් ස්තරයක් හැදෙන්නේ යම්කිසි පදනමක් නිසා. ආන්නේ පදනමට අදාළ වෙන්නේ ජලයේ අනියම් ප්‍රසාරණය. අනියම් කිව්ව ගමන් අපිට හිතෙන්නේ නේ හිතෙන්න ගන්නේ. මෙතන මේ අනියම් කියන වචනේ පාවිච්චි කරන පුතේ අසම්මත කියන එක. තේරෙනවද? සම්මත ආකාරයෙන් නැතුව හොරාට නිකන් අසම්මත ආකාරයේ සිද්ධදී අනියම් සිද්ධි. ඒක සාමාන්‍ය ද්‍රවවල ප්‍රසාරණය සිද්ධ වෙන්නේ ඔහොමනේ. ජලය ඔయిత වඩා වෙනස් විදිහෙන් ප්‍රසාරණය වෙන හින්දා ඒක තමයි ජලයේ අනියම් ප්‍රසාරණය. ඒ කියන්නේ බැරිලා ජලයට අනියම් ප්‍රසාරණයක් තිබ්බේ නැත්තම් ලෝකේ ගොඩාක් ප්‍රශ්න ඇති වෙනවා. අර මං කියේ සීත කාල ගුණයක් තියෙන පළාත්වල ඒ කාලේ ජල ජීවීන් සියල්ල විනාශ වෙලා යනවා. තේරුණාද කියන එක?
ඒ විතරනේ තව මහා දේවල් ගොඩක් වෙනවා. ඒ කියන්නේ සමහර වෙලාවට අනියම් මෙවුව තියෙන එකත් ෂෝක් ඔව්. වැරදි තැනින් අල්ලන්නේ නැහැ ඉතින්. අනියම් මෙවුවත් ඕන වෙලාවකට. හරි. එතකොට ජලයේ අනියම් ප්‍රසාරණය වෙන්නේ මෙහෙමයි. මේ තියෙන්නේ සාමාන්‍ය ද්‍රව්‍ය ප්‍රසාරණය වෙන විදිහනේ. ජලය ඕක කරගන්නේ මේන්න මේ හැඩයට. මොකක්ද ඒ උනේ? උෂ්ණත්වය වැඩි කර කර යනවා. උෂ්ණත්වය වැඩි කරද්දී පරිමාව මොකද වෙන්න ඕනේ? වැඩි වෙන්නනේ ඕනේ. මෙහෙමනේ උනේ මේක තමයි සාමාන්‍ය ද්‍රව්‍ය ඈ. ඔය තියෙන සාමාන්‍ය ද්‍රව්‍ය. දැන් ජලය මොකද කරන්නේ? සෙල්සියස් අංශක බිඳුවේ ඉඳලා මේක තියෙන සෙල්සියස් වලින්. සෙල්සියස් අංශක බිඳුවේ ඉඳන් උෂ්ණත්වය වැඩි කරද්දී සෙල්සියස් අංශක 4 වෙනකන් මේක හරි විශේෂ තැනක්. සෙල්සියස් අංශක 4 වෙනකන් තමන්ගේ පරිමාව පුතේ වැඩි කරගන්නවා. අඩු කරගන්නවා. වෙන ද්‍රව බිඳුවේ ඉඳන් කෙලින්ම උෂ්ණත්වයත් එක්ක පරිමාව වැඩි කරනවානේ. ජලය විතරක් 4ට එනකම් පරිමාව අඩු කරලා ඊට පස්සේ තමයි නැවත වැඩි කරන්නේ. මේකට ජලයට හම්බෙලා තියෙන විශේෂිත වූ ලක්ෂණයක්. ජලයේ හයිඩ්‍රජන් බන්ධන ආදී විවිධ ජලයේ සතු රසායනික ගුණ නිසා තමයි මේ හැකියාව ලැබිලා තියෙන්නේ. ඒ නිසා ඝනත්ව විචලනය වෙන්නේ කොහොමද? දැන් මේ සාමාන්‍ය ද්‍රවයක ඝනත්ව විචලනය නම් ජලයේ පරිමාව අඩු වෙනකොට ඝනත්වය වැඩි වෙනවා. වැඩි වෙලා තමයි අඩු වෙන්නේ. කෙලින්ම අඩු වෙනව නෙවෙයි, වැඩි වෙලා නැවත අඩු වෙනවා. එතකොට වැඩිම ඝනත්වයක් තියෙන සෙල්සියස් කීයේද? සෙල්සියස් 4. තේරුණාද? එහෙනම් මය දරුවෝ යම්කිසි ජල ස්කන්ධයක් අරගෙන ඒකේ උෂ්ණත්වය වෙනස් කර පරිමාව ඝනත්වය අධ්‍යයනය කරොත් ඒ ජල ස්කන්ධෙට අඩුම පරිමාවක් නැත්තම් වැඩිම ඝනත්වයක් තියෙන්නේ සෙල්සියස් කීයේද? සෙල්සියස් 4. ඒ කියන්නේ අර අපි කියන්නේ වතුර හරි බරයි කියලා. යම්කිසි පරිමාවක වැඩිම ස්කන්ධයක් පවතින්නේ සෙල්සියස් කීයේ ජලයේද? සෙල්සියස් අංශක 4 ජලයේ. ඒක හරි කියමුකෝ. දැන් තාම හැබැයි අපිට ඕක නිසා කොහොමද අර උඩ අයිස් තට්ටුවක් බැඳෙද්දි යට මාළු ඉන්නේ කියන එක පැහැදිලි නෑනේ. අපි මේක ලියමු. ලියලා ඒක කොහොමද සිද්ධ වෙන්නේ කියන එක හඳුනාගන්න පුංචි ක්‍රියාකාරකමක් කරමු. ප්‍රැක්ටිකල් එකක් කියලා කියන්න බෑ. ඒකට කියන්නේ මේ ප්‍රායෝගික පරීක්ෂණයක් නෙවෙයි, පුංචි ක්‍රියාකාරකමකින් පොඩි අර අපි කියන්නේ ආදර්ශන ඇටවුමක් වගේ එකක් හදාගෙන ওই සිද්ධිය සිද්ධ වෙන විදිහ අපි විග්‍රහ කරගන්නවා. මාතෘකාව ජලයේ අනියම් ප්‍රසාරණය. ජලයේ අනියම් ප්‍රසාරණය. ලියන්න මේ විදියට මෙහෙම ලියන්න. පහත ක්‍රියාකාරකම මගින් ජලයට අනියම් ප්‍රසාරණයක් පවතින බව ජලයට අනියම් ප්‍රසාරණයක් පවතින බව සත්‍යාපනය කරගත හැක. right. බලන්න මේ බෝඩ් එකේ තියෙන රූපේ දිහා පුතා. මේ තියෙන්නේ ගැඹුරු මිනුම් සරාවක්.
මේ මිනුම් සරාවට මේ පුරවලා තියෙන සාමාන්‍ය පරිසර උෂ්ණත්වයේ තියෙන ජලය හැබැයි පොඩි වැඩක් කළා දෙනවා. ජලය පුරවන්න කලින් පතුලාසන්නයෙන් සහ ඉහළ කෙළවර ආසන්නයෙන් සිදුරු දෙකක් විදලා ඇබ මගින් උෂ්ණත්වමාන දෙකක් හිර කරලා තියෙනවා. මේක මන් T1 උෂ්ණත්වමානය මේක T2 උෂ්ණත්වමානය කියලා සලකන්න. ඉතින් උෂ්ණත්වමාන දෙකෙන් ඒ ස්ථාන දෙකේ ජලයේ උෂ්ණත්වය කියවෙනවා. ආරම්භයේ දෙකම තියෙන සාමාන්‍ය පරිසර උෂ්ණත්වය. ඊළඟ මේක මේ මට්ටමට ඉහළ මට්ටමට ජලය පුරවලා තියෙන. මේ මොකද්ද මේක? මේක හරියට මේ අර වලයි ගෙවල් වල තියෙන්නේ මේ කෑමුයන්ට එහෙම පාවිච්චි කරන අර ඇලුමිනියම් වගේ non stick වගේ අර ද්‍රව්‍ය වලින් හදපු භාජන සාස්පාන්ද මොනවද කියන්නේ අර වලන් නෙවෙයි. අඩිය පැතලියෙව්වා. අන්න ඒ වගේ එකක් හිතන්නකො මැදින් හිලක් කාරලා රවුමක් කපලා ඒක මෙහෙම අපේ මිනුම් සරාවට බස්සනවා. මැවුනද සීන් එක? ඒකල මැද හරිය හිර කරලා තියෙන්නේ. දැන් උඩින් බැලුවොත් එහෙම මේ තමයි මිනුම් සරාවේ හරස්කඩ මේ තියෙන ජලය අර මැද හරියෙන් මෙහෙම තව අර අපේ භාජනයේ ධාරේ පේනවා. මේ මැද හරිය හිස් මේ ප්‍රදේශයේ නිකන් හිස් අවකාශයක්. තේරුණා? ආන්න ඒ ප්‍රදේශයට අපි විශේෂ ද්‍රව්‍යයක් පුරවනවා. පුරවන්නේ අයිස් සහ ලුණු කලවම් කරපු මිශ්‍රණයක්. අයිස් ධන ලුණු. මේකට නමක් කියනවා හිමායන මිශ්‍රණයක් කියලා. හිමායන මිශ්‍රණය. මේ හිමායන මිශ්‍රණයේ තියෙන විශේෂත්වය තමයි සාමාන්‍ය අයිස් ටිකක් සෙල්සියස් 0 වගේ බිඳුවට වඩා අඩු පහළ උෂ්ණත්වයේ ඉන්නවා. හැබැයි පරිසරයේ නිරාවරණය වෙච්ච ගමන් පරිසරයෙන් තාපය උරාගෙන ඉක්මනින් දිය වෙලා යනවා. නේද? හැබැයි ලුණුත් එක්ක මේක කලවම් කරලා හිමායන මිශ්‍රණය හදපුවාම එයා පරිසරයෙන් තාපය අවශෝෂණය කරන ශීඝ්‍රතාවය පහළ බහිනවා. අයිස් දිය වෙනවා. නමුත් අර සංශුද්ධ අයිස් තරම් වේගෙන් දිය වෙන්නේ නැහැ. දැන් සාමාන්‍ය අයිස් ටිකක් විනාඩි 20කින් දිය වෙලා ඉවර වෙනවා නම් මේක පැයක් දෙකක් අල්ලලා තියෙනවා. ඒතර මේ හිමායන මිශ්‍රණයේ තියෙන වාසිය තමයි වැඩි වෙලාවක් යම් ස්ථානයක් සිසිල්ව පවත්වා ගන්න මේ හිමායන මිශ්‍රණය පාවිච්චි කරන්න පුළුවන්. ඔය අපි ඉස්කෝලේ යන කාලේ ස්පෝර්ට් මීට් තියෙන කාලේ හරි. ඔයලා ඔය සෙට් වෙන්නෙත් ඔය පෙබ්‍රුවාරි මාර්තු වගේ සෙට් වෙනවා ගිනි කාස්ට් එක අවුව. කරන ක්‍රීඩාවකුත් නෑ ඉතින්. නේද? අර ග්‍රවුන්ඩ් එකේ ඉතින් කරවෙවි ඉන්නවා. ඔය ඉන්නකොට ඉතින් අම්මේ ඉතින් අර අන්තිම හරිය දුවනකොට හරි අමාරුවේ 12 එක වෙලාවට වගේම ඉන්නකොට දකින්ට ආසම කනට අහන්ට ආසම දර්ශනයකුයි සද්දෙකුයි තියෙනවා ඒ කාලේ. අර ඕගොල්ලන් නම් ඒ අත්දැකීම එච්චර තියෙනවද මන් දන්නේ නැහැ. ෆුට් සයිකලයක පිටිපස්සේ පෙට්ටියක් ගැට ගහගෙන පොම් පොම් කියලා අර නලාවක් ගහ එන අයිස් අංකල්. ඉතින් අමෘතය තමයි පුතා. හරි. අර රතු පාට කූරක ගහපු අයිස් ක්‍රීම් එක. හරිද? දැන් මේ අංකල් මේ ලී පෙට්ටියකින් තමයි අයිස් ක්‍රීම් එක අරන් දෙන්නේ. මේ මත්දහන 12ට. අර ඩී ෆ්‍රිජ් එක අධිශීතකරණය එක තියලා ගත්ත තරම් නැති වුණාට සෑහෙන සැලකිය යුතු සීතලක් ඒකේ තියෙනවා. දැන් මේ අංකල් ෆ්‍රිජ් එකක්ද ෆුට් සයිකලයකට ගහන් ඉන්නේ. ෆ්‍රිජ් එකක් ගන්න පුළුවන් නම් ඒ මොනස මෝටර් සයිකලයක එනවනේ. නෑ නිකන් ලී පෙට්ටියක් සමහර රිජිෆෝම් පෙට්ටියක් නැත්තම්. සාමාන්‍ය පස්සේ කාලේ කරන නිකම්ම රිජිෆෝම් පෙට්ටි වලක් දාගෙන ආවා. නමුත් ඒකේ මුල් කාලේ හරි ලස්සන තාක්ෂණයක් තිබ්බා. ඒ ලී පෙට්ටිය ඇතුලේ තවත් මේ වගේ භාජනයක් තියලා ඔය ඒ අතර අවකාශයේ ඔය හිමායන මිශ්‍රණයකින් පුරවනවා. අයිස් ලුණු මිශ්‍රණයකින්. ඒතකොට එයා පැය ගාණක් අර අයිස් විකුණා එලිමහනේ හිටියත් මෙන්න මේ ප්‍රදේශයේ මේ අයිස් ඉතිරි වෙලා තියෙන නිසා මේක ඇතුළට දාන අර අයිස් පලන් ටික සීතලව තියාගන්න එයාට පුළුවන්කමක් තියෙනවා. ඒතර ඒ පාවිච්චි කරන්නේ මොකද්ද? හිමායන මිශ්‍රණය. රයිට්. කොහොම හරි දැන් මේ හිමායන මිශ්‍රණය මෙතන දාලා අපි ටිකක් වෙලා මේ දිහා බලන් ඉන්නවා. කාලයත් එක්ක මේ උෂ්ණත්වමාන දෙකේ පාඨාංක කියව ගන්නවා. කියවගෙන අපි අඳිනවා ප්‍රස්ථාරයක්. x අක්ෂයේ තියෙන කාලය y අක්ෂයේ උෂ්ණත්වය. එතකොට උෂ්ණත්වමාන දෙකක උෂ්ණත්වය තියෙනවනේ. ඒ දෙකම එකම ඛණ්ඩාංක තලයේ අඳින්නේ. කාලයත් එක්ක මෙන්න උෂ්ණත්වය.
උෂ්ණත්වය සෙල්සියස් අංශක වලින්. මේක කාලය. මුලින්ම ගත්තොත් T1 උෂ්ණත්වමානයේ පාඨාංකය යම් කිසි අගයකින් පටන්ගෙන මේ විදියට ක්‍රමයෙන් පහළ බැහැලා යම් කිසි උෂ්ණත්වයකින් පස්සේ ඒ අගය සෑහෙන වෙලාවක් නියතව පවත්වා ගන්නවා කියලා අපිට පේනවා. ඒකේ අගය බැලුවොත් එහෙම සෙල්සියස් අංශක 4. මේ තමයි කාගේද? T1 පහළ තියෙන උෂ්ණත්වමානයේ පාඨාංක විචලනය වෙන විදිය. T2 පාඨාංක විචලනය මේ ඛණ්ඩාංක තලයේම ප්‍රස්ථාරගත කරෝතින් අපිට ප්‍රායෝගිකව පේනවා මේකේ අගය අඩු වෙන සීමාවෙදී මේකේ අගය නියතව තියෙනවා. මේකේ අගය 4 නියත වෙනකොට මේකේ අගය වේගයෙන් පහළ බැහැලා බිඳුව කරාමපත් වෙනවා. මේක තමයි අපි ප්‍රායෝගිකව අත්විඳ උෂ්ණත්ව විචලනය. දැන් මේ විචලනය සිද්ධ වෙන්න හේතුවක් පැහැදිලි කරන්න ඕන. ඇයි T1 පාඨාංකය අඩු වෙද්දි T2 නියත වුනේ? ඇයි T1 4 නියත වුනේ? ඒක 4 නියත වෙනකොට T2 අඩු වෙලා බිඳුව කරා ගියේ ඇයි? ඔන්න ඔය ටිකට උත්තරයක් දෙන්න ඕන. ඔය ටිකේ හේතු පැහැදිලි කරනකොට ජලයේ අනියම් ප්‍රසාරණය නිසා තමයි මේක උනේ කියලා අපිට පැහැදිලි වෙනවා. රයිට්. මුලින්ම ලියන්න මෙහෙම. මේ සඳහා පහත ආකාරයේ ඇටවුමක් භාවිතා කරයි. මේ සඳහා පහත ආකාරයේ ඇටවුමක් භාවිතා කරයි. ඒකටම ලියා යන්න පොඩ්ඩක්. එම ඇටවුම සකසා උෂ්ණත්වමාන දෙකෙහි පාඨාංක කියවා ප්‍රස්ථාරගත කළ විට පහත ආකාරයේ විචලනයක් ලැබේ. ඒ කියන්නේ ප්‍රස්ථාර දෙක ගැන තමයි කිව්වේ. පහත ආකාරයේ විචලනයක් ලැබේ. රයිට්. පුතේ ඔයගොල්ලෝ ඇටවුමත් ඇඳගෙන පැත්තකින් හරි පහලින් හරි උෂ්ණත්වමාන පාඨාංක විචලනයත් අඳින්න. ඉක්මනින් දෙකම ඇඳගන්න. ඒ අඳින අතරතුර පුළුවන් නම් කවුරු හරි හිතලා බැලුවා නම් හිතා ගන්න පුළුවන් වුණා නම් කොහොමද මේ විචලනය වුනේ කියලා ෂෝ. බැරි වුණත් කමන්නේ try එකක් දෙන්න. ඇයි මෙහෙම අඩු වෙන්නේ? ඇයි මෙහෙම නියත වෙන්නේ කියලා හිතන්න.
හරි. හිතුණාද මොනවා හරි? ඇයි අරයාගේ අගේ නියත වෙද්දි මෙයාගේ අගේ අඩු උනේ? අඩු වෙච්ච එක හතර නියත උනේ ඇයි? ඒක හතර නියත වෙනකොට ඇයි මෙයාගේ අගේ අඩු වෙන්න ගත්තේ? ඕකට උත්තරයක් දෙන්න අපි පැත්තකින් මෙන්න මේ උෂ්ණත්ව ඝනත්ව විචලන ප්‍රස්ථාරයේ ඇඳගමු. කොහොමනේ තියෙන්නේ? මේ සෙල්සියස් අංශක 4. අපි දැන් මේ තියෙන සෙල්සියස් අංශක 20, 19, 18, 17. ඔහොම. එතකොට මේ හරිය තියෙන්න ඕන සෙල්සියස් 3, 2, 1 ඔහොම තමයි තියෙන්නේ. ඒතර ඔය එක එක උෂ්ණත්ව වලට අදාළව ඝනත්වය මේ විදිහට කියව ගන්න පුළුවන් වෙයි. දැන් 20 දි ඝනත්වය කියන්නේ මෙතන ආගේ මේ. ඔහොම. මෙහෙම එනවා. 19 දි ඝනත්වය ඔන්න ඔය විදිහට. හා. දැන් බලා ගන්න ඈ. එන්න මෙතෙන්ට. දැන් මේ හිමායනයේ මිශ්‍රණය නිසා මේ මධ්‍ය ප්‍රදේශය දැන් මුලින් මේ ආරම්භයේ මුළු ජල පරිමාණ තිබේ පරිසර උෂ්ණත්වය. ඒක තමයි 20 කියලා. හිමායන මිශ්‍රණය නිසා මෙතන තියෙන ජලයෙන් තාපය මේ අයිස් වලින් උරාගෙන ජලය නිවනවා, සීතල කරනවා. 19ට සීතල කරා කියලා හිතන්න. අර ප්‍රස්ථාර දිහා බලලා කියන්නකෝ. සෙල්සියස් අංශක 19ට නිවෙනකොට 20 තියෙන ජලයේ ඝනත්වයට වඩා මොකද වෙන්නේ ඝනත්වය? බලන්න ප්‍රස්ථාර දිහා. 20 දී තියෙන ඝනත්වය මෙච්චර නම් 19 දී තියෙන ඝනත්වය මෙච්චරයි. ඒ කියන්නේ ඝනත්වය මොනවා වෙලාද? වැඩි වෙලා. ජලය ටික ටික නිවෙනකොට ඝනත්වය ටික වැඩි වෙනවා කීයට එනකම්මද? සෙල්සියස් 4ට එනකම්. ඒතර ඝනත්වය වැඩි වෙනකොට ඒ අය එහෙම්ම ඉන්නවද? ඉහළට යනවද? පහළට යනවද? ඔව්. මේ මෙතන 19ට නිවෙනකොට 19 ජලයේ ඝනත්වය පහළ තියෙන 20 ජලයේ ඝනත්වයට වඩා වැඩි නම් එයාලා පහළට ගමන් කරනවා. 19ට නිවිච්ච ජලය පහළට ගමන් කරද්දී හරි කවුරු ළඟට දෙන්නේ මේ T1 උෂ්ණත්වමානය ළඟට එන්නේ. පැහැදිලි? එහෙනම් 19ට නිවිච්ච ජලය මෙන්න මේ උෂ්ණත්වමානයේ T1 ළඟට එනකොට මොකද වෙන්නේ T1 පාඨාංකය? T1 පාඨාංකය අඩු වෙනවා. හැබැයි සීතල වෙන ජලය උඩට යනවද ආය? උඩට යන්නේ නැහැ. උඩ තියෙන 20 ජලය. 20 ජලයේ ඝනත්වය අඩුයි. 19ට වඩා අඩුයි. එහෙනම් 19ට සීතල වෙන අය ඝනත්වය වැඩි වෙන ඉඳ උඩට නෙවෙයි ඒගොල්ලෝ යන්නේ කොහෙටද? පහළට. ඉතින් පහළ උෂ්ණත්වමානයේ පාඨාංකය වේගෙන් පහළ බහින්න පටන් ගන්නවා උඩේ කාට ගාණක්වත් නැහැ. ඕක සිද්ධ වෙනවා මෙතනින් පහළ උෂ්ණත්වය සම්පූර්ණයෙන්ම සෙල්සියස් අංශක 4ටපත් වෙනකම්ම. නිවෙන ජලයේ ඝනත්වය වැඩි වෙවි පහළට ගිහිල්ලා පහළ ජලයේ සමස්ත උෂ්ණත්වය සෙල්සියස් අංශක 4 වෙනවා. හරිද? ඒ කියන්නේ වැඩිම ඝනත්වයේ තියෙන අවස්ථාව. ඊට පස්සේ තව පොඩ්ඩක් හරි දැන් 4 ජලයේනේ තිබ්බේ. තව එකෙන් තාපේ ගත්ත ගමන් දැන් එයා සෙල්සියස් අංශක 3 වෙනවා. දැන් බලන්න ප්‍රස්ථාර දිහා පහු. දැන් සෙල්සියස් අංශක 4 දී ඝනත්වය මේක මෙතනගේ සෙල්සියස් අංශක 3ට එනකොට ඝනත්වය ඊට වඩා අඩුයි. 2ට එනකොට ඝනත්වය තවත් අඩුයි. 1ට එනකොට ඝනත්වය තවත් අඩුයි. එහෙනම් ඔච්චර වෙලා ඝනත්වයේ වැඩි වෙගෙන ආපු ජලයේ ඝනත්වය දැන් මොනවා වෙන්න පටන් ගන්නවද? අඩු වෙන්න පටන් ගන්නවා. අඩු වෙන ඝනත්වයක් තියෙන ජලය කොහෙටද යන්නේ? ඉහළට යන්න පටන් ගන්නවා. ඒ නිසා මේ පහළ කොටස 4ට සීතල වුණායින් පස්සේ එතනින් පස්සේ 3 2 1 සීතල වෙන ජලය යන්නේ උඩට ගිහිල්ලා දැන් මේක 4 නියතව තියෙන්න පටන් ගත්තට පස්සේ මෙයාගේ අගේ අඩු වෙන්න ගන්නවා. ඒකයි මෙයා මේ ප්‍රස්ථාර දිහා බලන්න මේ T1 පහළ උෂ්ණත්වයේ අඩු වෙනකොට මේකට මොකුත් උනේ නෑ ඉහළ උෂ්ණත්වයට. මේක 4ට ආවට පස්සේ ආයේ සීතල ජලය පහළට එන්නේ යන්නේ උඩට.
ඉතින් මෙයා 4 නියතව තියෙද්දී උඩ උෂ්ණත්වයේ ක්‍රමයෙන් මොකද උනේ? අඩු වෙලා බිඳුවටම අඩු වෙනවා. උඩ තියෙන්නේ බිඳුවේ, පහළ තියෙන්නේ සෙල්සියස් 4. දීර්ඝව මේක අපිට කරන්න පුළුවන් වුණොත් විමාන මිශ්‍රණයකින් නව කරන්න ලේසි නෑ. අපිට ෆ්‍රීසර් එකකින් වගේ මේක දිගින් දිගටම සිසිල් කරන්න හැකියාව තිබුණා නම් මයි පුතේ මේ උඩ අයිස් තට්ටුවක් පවා බැඳෙනවා. බිඳුවට සීතල වෙලා බිඳුවේ ජලය බිඳුවේ අයිස් වෙනවා. ඒ සිසිල් වෙන ජලයේ ඝනත්වය අඩු වෙලා උඩට යන හින්දා පහළට සීතල ජලය එන්නේ නෑ. පහළ සෙල්සියස් කීයම තියෙනවද? 4ම තියෙනවා. අපි දන්නවා සාමාන්‍යයෙන් අයිස් ජලයේ වෙද්දී පරිමාව වැඩි කරගෙන ඝනත්වය අඩු කරගන්නවා. ඉතින් අයිස් වල ඝනත්වය කොහොමද ජලයට වඩා අඩුයි. ඉතින් අයිස් කැට කොහොමද පතුලට එන්නේ නැහනේ. හැදෙන අයිස් කැටත් උඩ තමයි පාවෙන්නේ. එතකොට සීත කාල ගුණයක් තියෙන කලාපයක රටක ජලාශයක වැවක පොකුණක සාගරයක උඩ අයිස් තට්ටුවක් මිදිලා පාවෙනකොට යට සෙල්සියස් අංශක 4 ජලය තියෙනවා. මිනිස්සු රින ගණන් වල වෙවුලා ඉන්නකොට මාළුව සෙල්සියස් 4 ආතල් එකේ ඉන්නවා. බලන්න ස්වභාව ධර්මයේ හරි සුන්දරයි. තේරුණාද කිව්වද? හා. එහෙනම් අපි කතාව ලියාගමු. ලියන්නේ. නිකන් හිතන්න ස්වභාව ධර්මයේ කොච්චර ප්ලෑනින්ද කියලා. ඒකයි ස්වභාව ධර්මයට සංශෝධන නැත්තේ. හරි? එහෙනම් ඔය ශරීරයේ ගෑන් ළමයෙන් මම දකින සමහරට මං ආස නැස මගේ මේ නහයට. මං ආසයි ඔකේ හැඩේ වෙනස් කරන්න. කියලා සමහර ඒ වගේ වර්ණය හැඩය වෙනස් කරන්න ගිහිල්ලා ස්වභාව ධර්මයට පිටුපාලා පස්සේ එන ගන්නවා. පරිස්සමට.